ඔයා දන්නවද දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමාරයා. සාලිය කුමාරය කියලා කියන්නේ මේ හොඳ කලාකාමී. හරි. දැන් ඔහුට තමයි රජකම හිමි වෙන්න තිබිච්ච අවස්ථාව තිබුණේ. හැබැයි සාලිය කුමාරයා තමන්ගේ ජීවිතේ හෙව්වා. නේ? අපි වගේ බලය පස්සේ, ධනය පස්සේ ගියේ නෑ. ඔහුට හමු වෙනවා අශෝකමාලා. මොකද ඒ කාලේ හිටියේ අශෝකමාලා ඒ පලාතෙම හිටපු ලස්සනම ගෑනු ළමයා. එක දවසක් අශෝකමාලා රජගෙදර යනවා උයන්න. හරි. රජගෙදර හොඳට රහට කන්න උයන්න පුළුවන් ගෑනු ළමයි. හරිද? එයා මේ යනකොට සාලිය කුමාරයා ඉස්සරහට හම්බ වුණ ගමන් එයා කරන වැඩේ රජගෙදර තිබිච්ච තාප් එක පාටම හේතු වෙනවා අත් දෙක දික් කරගෙන. සාලිය කුමාරයා දැක්කේ නැහැ. සාලිය කුමාරයා පස්ස හැරිලා බැලුවා. මෙහෙන් පස්ස හැරිලා බැලුවා. පස්ස හැරිලා බලනකොට මේ තාප්පේ චිත්‍රයක් තියෙනවා. රාජපුරුෂයන් අහනවා මේ චිත්‍රයක් තියේද? ඇන්දද චිත්‍රයක් ඇන්දද ඔයගොල්ලෝ ඊයේ? මම දැක්කේ නැහැ චිත්‍රයක් ඇන්ද. ඊට පස්සේ දැන් රාජපුරුෂයෝ කියනවා කුමරෝනි එහෙම චිත්‍රයක් කියෙන්නේ නැහැ. එහෙනම් අර තියෙන්නේ. යන් කියලා හරවන් යනකොට බලනකොට කවුද මේ ඉන්නේ? අශෝකමාලා ඉන්නේ. ඒකද අශෝකමාලා කියන්නේ ඊතරම්ම ලස්සනම හිටපු කාන්තාව. ඕ නේද? අපි මොනාලිසා ගැනනේ කතා කරන්නේ. නේ? අපි මොනාලිසා හරි ලස්සනයි කියලා නේද? ලස්සන රූපයක් කියලා කතා කරනවා දැන් අපි. ලොකුවට. හැබැයි අශෝකමාලාගේ චිත්‍රයක් අපිට ඇඳ ගන්න බැරි වෙන්නේ නැති ඒ කාලේ. අශෝකමාලා කියන්නේ හොඳ ලස්සනම කාන්තාවක්. හරි. ඊට පස්සේ අශෝකමාලත් එක්ක යාළු වෙනවා. හරි. යාළු වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. එතකොට මේ ප්‍රේම සම්බන්ධතාවය ඇති කර ගන්නකොට තව ප්‍රශ්නයක් වෙනවා. මොකද අශෝකමාලා කියන්නේ පුතේ චණ්ඩාල කුලේ කාන්තාව. ඒ කාලේ කුලය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඉතා පහත්ම කුලය. දැන් අද කුලය ගැන ඇත්තටම කතා කරන්නේ නැහැ අපි. සියලුම දෙනා මනුස්ස කුලේනේ. නේ? නේ? ඇටමස්නහර වලින් අපි හැදිලා තියෙන්නේ. අපේ ඇඟේ යන්නේ එකම ලේ. නේද? අපි ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් දැන් නැහැ ඉස්සර තිබුණට. නේද? ඉතින් ඒක නිසා මේ සියලු දෙනාටම තියෙනවා. ඒ වුණාට ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් නැහැනේ. දැන් හැම ශේෂ්ත්‍රයක් හිම ස්ත්‍රිය ඇවිල්ලානේ තියෙන්නේ. නේ? ඒකයි මම කිව්වේ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. හැම ශේෂ්ත්‍රයක් කෙරෙහිම ස්ත්‍රිය අද පුරුෂයාගේ හැම ශේෂ්ත්‍රයක්ම ආක්‍රමණය කළාමාර. නේද? නේ? තේරුණාද? එතකොට මේ සාලිය කුමාරයා මේ සම්බන්ධය නැවැත්තුවේ නැහැ. මම හිතේ දුර්ගම රජතුමා කියන්නේ නැති ඔක නවත්තන්න කියලා. නැවැත්තුවේ නැහැ. තමන්ගේ රජකම තමන් අතහැරියා. කවුරු වෙනුවෙන්? තමන්ගේ නෝන වෙනුවෙන්. හැබැයි දුටුගැම රජතුමත් බුද්ධිමත් රජ කෙනෙක්. හැබැයි දුටුගැම රජතුමාට තිබ්බ ප්‍රශ්නේ විනාඩි ගානින් ඉවර කළා දාන්න. ඔව්. ඒ මුළු පවුලම නැත්තම් ඒ ගමම සමූල ඝාතනය කරන්න තිබුණා. දුටුගැම රජු කියන්නේ අධිරාජ්‍යය. තේරුණාද? එහෙම තිබුණා. නැත්තම් ඒ පවුලේ ඉන්න අශෝකමාලා ඇතුළු ඒ පවුල වෙනත් ඈත ප්‍රදේශයකට පිටමං කරන්න තිබුණා. දුටුගැම රජු කරේ නෑ. මොකද දුටුගැම රජුත් රජ පරම්පරාවෙන් නෙමෙයි කසාද බැඳගත්තා. ගොවි පවුලද? නෑ.
ඒක බාධාවක් වුණේ නෑ යා රජ වෙන්න. ගොවි පවුලකින් තමයි එයා. ඔව් එයා ඉතින් ඊට වැඩිය දැන් අරයා මේ රන්නෙතරනේ එයාට දැන් දුර්ගම රජතුමාගේ බිරිඳට කියනවා එක්තරා මූලාශ්‍රක රාජිතා කියලා. රන්නෙතරනේ. එතකොට එතෙන්දී වුණේ මෙහෙම ප්‍රශ්නයක් වුණේ. එතෙන්දී ගොවි පවුලක ඒ ඉන්න ඒ ප්‍රදේශයේ ඉන්න ගම්බාර හිටපු කෙනා. එයාගේ පවුලේ හිටපු දුවෙක් තමයි සරණ පාවා ගත්තේ. හරි. එතෙන්දී සාලිය කුමාරයා තීරණය කරනවා රජකමට වැඩිය මට ජීවිතේ වටිනවයි කියලා. හරි. ඔහු මොකද්ද කරේ? රජකම අත්හැරලා අශෝක මාලව කසාද බැඳ ගන්නවා. නේද? රජතුමා මොකද්ද කරේ? අනුරාධපුරයෙන් පිටමං කරනවා. මේ දෙන්න පිටමං කළා ගම්වරයක් දෙනවා. මුළු ගම්මානයක් දෙනවා තාත්තා පුතාට. නේ? හැබැයි මේ පෙම්හුට පටේට සද්ධාතිස්ස රජතුමාගේ පුත්තු ටිකත් උදව් කරලා තියෙනවා මෙයාට. මොකද ඊළඟට රජ වෙන්න තිබේ තාත්තනේ. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ රජකම හම්බ වෙන්නේ. හරි? ඒගොල්ලොත් උදව් කරයි කියලා සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා. මොකද මේ රජගේ ඇතුලේ වුණත් අයියලා මල්ලාගේ දරුවෝ තමයි. නේ? අද වුණත් එහෙමයි. සමහර තැන්වල ඔක තියෙනවා. දැන් සමහර අවස්ථාවල තමන්ගේ දරුවන් ඉගෙන ගන්නවට කැමති නැති පවුල් වල අයත් ඉන්නවා. නැත්තේ නෑ. දැන් මේ වීඩියෝ එකට සමහරු බනින්නේ නැහැ. එම අයත් ඉන්නවා. හරි. නේ? තමන්ගේ දරුවෝ විතරක් ඉගෙන ගන්න ඕන කියලා අයත් ඉන්නවා. එහෙනම් බෑ අපි සමස්තයක් හැටියට හැම දරුවෙක්ම අපි ඉගෙන ගන්න ඕන කියලා මතේ ඉන්නවා. දැන් අද වෙලා තියෙන පුතේ මගේ දරුවා විතරයිනේ. ඒ ගැන විතරනේ අපි බලන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම සමස්තයක් දිහා තමන්ගේ දරුවෝ ලෙස බැලිය යුතුයි. එතකොට සාලිය කුමාරයා රජකම අතරිනවා. මට මතක් වෙනවා කුවේට් හරි සෞදි හරි ප්‍රංශේ එයාට නිරූපිකාවක් හරි ලස්සන ගෑනු ළමෙක් කසාද බඳින්න යෝජනාවක් ආවා. ඒ රජපෞලේ කිව්වා ඔයා හැබැයි කසාද බඳින්න රජකම හම්බ වෙන්නේ නැහැ. ඒ රජකම කියන්නේ ලීසි වැඩක් නෙවෙයි. සූර සැප විඳින්න පුළුවන් දෙයක්. මෙයා මොකද කරේ? රජකම අතහැරි. ප්‍රංශ ගිහින් පදිංචි වුණා තමන්ගේ නෝනත් එක්ක. නේ? අන්න අපේ ඉතිහාස සාක්ෂි දරනවා සාලිය කුමාරයා නේද? මහා බරක් වෙච්ච රජකම අතහැරලා දාලා තමන්ගේ ජීවිතය හොයාගෙන ගියා. ඉතිහාසය කියන්නේ ඒක. නේද? අනාගතයටත් මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපිට තත්ත්වය, බලය, ධනය නෙවෙයි වටින්නේ. ජීවිතය. ඒ වෙලාවේ අපි භුක්ති විඳින සතුට නේද? සතුට තමයි අපේ ජීවිතේ වටින්නේ. නේ? ඒක වටිනා නම් ධනය තියෙන්න ඕන තමයි. හැබැයි නේ සමහර පැල්පත්වල ඉන්නවා සාර්ථක ජීවිත ගත කරන මිනිස්සු අපේ මහ ලොකු මන්දිර වලට වඩා. නේ? හරි සාමකාමීව දරුමල්ල හදාගෙන ජීවත් වෙන මිනිස්සු අනන්ත අප්‍රමාණව ඒ සමාජයේ වලත් වර්තමාන සමාජෙත් එහෙම අපිට දකින්න අහන්න ලැබෙනවා. නේද? ඒතර මිනිස්සු හැටියට අපි සෙවිය යුත්තේ සතුටු ජීවිතයක්. නේද? නැත්තම් අපිට සල්ලි මැත්තේ අපි යපෙන්නේ ගියොත් අපි අවසානයේ හම්බ කරලා පොදි ගහලා තියෙනවා. අපි කරගත්ත දෙයක් නෑ. නේ? ඔව්. සාලිය කුමාරයා ගැන ඇත්තටම විචාරාත්මකව මම ඔයාලට කියා දුන්නා. මෙන්න සාලිය කුමාරයයි කියන්නේ කවුද? සාලිය කුමාරයා මොකද කරේ කියලා.